වාහන ගන්න හිතන් ඉන්න හැමෝම දැන් අහන ප්‍රශ්නයක් තමයි මේ 150 සර්චාර්ජ් ටැක්ස් එකෙන් වාහන මිල කොච්චර ඉහළ යයිද? Facebook එකේ, TikTok එකේ, YouTube එකේ හැමතැනම කියනවා වාහන මිල තවත් 150කින් වැඩි වෙනවා කියලා. හැබැයි ඇත්තටම ඒක එහෙමද? අද වීඩියෝ එකෙන් අපි බලමු සර්චාර්ජ් ටැක්ස් එක කියන්නේ මොකක්ද? ඒක කලින් කොහොමද තිබ්බේ? අලුත් සිස්ටම් එකෙන් කොච්චර ටැක්ස් එකක් වැඩි වෙනවාද? මේ හැමදේම ගැනම ඩීටේල්ස් එක්සාම්පල් එක සරලව එක්ස්ප්ලেইন කරන්න. මුලින්ම අපි පොඩ්ඩක් වෙහිකල් ටැක්ස් ස්ට්‍රක්චර් එක තේරුම් ගමු. ලංකාවට වාහනයක් ඉම්පෝර්ට් කරනකොට ටැක්ස් ගොඩක් ඇඩ් වෙනවා. ප්‍රධාන ටැක්ස් ටික තමයි කස්ටම් ඉම්පෝර්ට් ඩියුටි, සර්චාර්ජ් ඩියුටි, එක්සයිස් ඩියුටි, වැට් එක, SSCL එක, වැල් එක. මුලින්ම අපි බලමු මොකක්ද මේ CIF වැලියු එක කියන්නේ කියලා. CIF කියන්නේ Cost Insurance Freight. සරලව කිව්වොත් වෙහිකල් එක ලංකාවට ගේන මුල් වටිනාකම. මේකට තමයි අපි normally LC ඕපන් කරන්නේ. දැන් මේ බදු සරලව බලමු. CID කියන්නේ Custom Import Duty. මේක import duty එකක්. SUR කියන්නේ Surcharge Tax. අපි අද කතා කරන මේන් පොයින්ට් එක තමයි මේක. මේ ටැක්ස් හැදෙන එක්ස්ට්‍රෑඩ් මෙතඩ් එක කම්පීට් වෙහිකල් ටැක්ස් බ්‍රේක්ඩවුන් එකක් එක්ක CID, එක්සයිස්, වැට්, SSCL කැල්කුලේට් වෙන විදිය හරියටම අපි ඉදිරියේදී වෙනම ෆුල් ඩීටේල්ස් වීඩියෝ එකකින් එක්ස්ප්ලেইন කරන්නම්. කලින් CID ටැක්ස් එක තිබ්බේ CIF වැලියු එකෙන් 20%ක් විදිහට. ඊට පස්සේ සර්චාර්ජ් ටැක්ස් එක ගැහුවේ CID එකෙන් 50%ක්. ඒ කියන්නේ ප්‍රැක්ටිකලි සර්චාර්ජ් එක උනේ CIF එකෙන් 10%ක්. ඒ නිසා ටෝටල් එක CIF වැලියු එකෙන් 30%ක්. පස්සේ ගවර්න්මන්ට් එක CID සහ සර්චාර්ජ් ටැක්ස් එක කම්බයින් කළා. සර්චාර්ජ් කැන්සල් කරලා CID එක ඩිරෙක්ට්ලි 30%ක් කළා. ඒ නිසා ටෝටල් ඉෆෙක්ටිව් ටැක්ස් වෙනසක් උනේ නෑ. දැන් මැයි 16න් පස්සේ අලුත්ම 50%ක සර්චාර්ජ් ටැක්ස් එක ආවා. CID 50%ක් නම් සර්චාර්ජ් එක වෙන්නේ CIF එකෙන් 15%ක්. ඒ කියන්නේ දැන් සම්පූර්ණ කස්ටම් ටැක්ස් එක ටෝටලි CIF වැලියු එකෙන් 45%ක්. හැබැයි මේකෙන් කියන්නේ වෙහිකල් ප්‍රයිස් 50%කින් වැඩි වුණා කියන එක නෙවෙයි. අලුත් ටැක්ස් එකෙන් වැඩි වෙන එක රෆ්ලි 15%ක්. ඒත් සර්චාර්ජ් ඉන්ක්‍රීස් එක නිසා වැට්, SSCL වගේ ටැක්ස් වල බේස් එකත් වැඩි වෙනවා. ඒ නිසා ෆයිනලි වෙහිකල් ප්‍රයිස් එක එක්ස්ට්‍රා ඉම්පැක්ට් එකක් එකතු වෙනවා. දැන් අපි උදාහරණයක් ගමු. CIF එක ලක්ෂ 40යි කියලා ගමු. ඕල් සිස්ටම් එකේ CID එක CIF එකෙන් 30%යි. ඒ කියන්නේ CID එක ලක්ෂ 12යි. සර්චාර්ජ් ටැක්ස් නැහැ. දැන් අපි නිව් සිස්ටම් එකෙන් බලමු. CID එක කලින් වගේම ලක්ෂ 12ක්. සර්චාර්ජ් එක CID එකෙන් 50%ක්. ඒ කියන්නේ සර්චාර්ජ් එක ලක්ෂ 6ක්. මීට අමතරව වැට්, SSCL ටැක්ස් බේස් එකත් වැඩි වෙනවා. ඒ කියන්නේ සර්චාර්ජ් ටැක්ස් එක විතරක් නොවේ වැඩි වෙන්නේ. වැට්, SSCL වගේ ටැක්ස් කැල්කුලේට් වෙන බේස් එකත් ඉන්ක්‍රීස් වෙනවා. ඒ නිසා ෆයිනලි වෙහිකල් ප්‍රයිස් එක නොටිසබල් ඉන්ක්‍රීස් එකක් එනවා. ඔයාට මේ වීඩියෝ එක යුස්ෆුල් නම් ලයික් කරන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයා හිතන වෙහිකල් ප්‍රයිස් කොච්චර වෙනස් වෙයිද කියලා දාගෙන යන්න. ඒ වගේම ලංකාවේ වෙහිකල් ටැක්ස්, ඉම්පෝර්ට් අප්ඩේට්, කාර් ප්‍රයිස් ගැන සරලව එක්ස්ප්ලেইন කරන වීඩියෝ බලන්න channel එක subscribe කරන්න. next වීඩියෝ එකෙන් full vehicle tax breakdown එකක් ගැන complete explain එකක් අරන් එන්නම්.